ඉස්කෝල් එකේ රිසල්ට්ස් අඩුයි කියලා තමා සර් ඉස්කෝලේ එන්න කියන්නේ. අපි 12 දී ඉස්කෝලේ ගිහින් 75ක් විතර තියෙනවා. හරි. පැමිණීම දැන් තියෙනවා. දවස් 5ම ඉස්කෝලේ එන්න කියලා නැත්තම් අස්වීම අරන් වෙන ඉස්කෝලයකට යන්නලු. අපි මොකද කරන්නේ සර්? හරි. මට ඔයාලට පැහැදිලිව කියන්න තියෙන පුතේ ඉස්කෝලේ හොඳට උගන්වනවා නම් අනිවාර්යෙන් ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ උගන්වන්නේ නැතුව 180ට විතරක් එන්න කියනවා නම් කිසිම හේතුවක් නිසාවත් යන්න එපා. මොකද පුතේ 180 හදාගත්තා කියලා වැඩක් නැහැ. විභාගෙට ලියන්න දෙයක් තියෙන්නත් එපා. හරි. ඒකට හරි ඒක නිසා ඒකට අවශ්‍ය විදිහේ ඒ විදිහේ වැඩේ කරගන්න ඉස්කෝලේ ප්‍රැක්ටිකල්ස් ටිකේම අනිවාර්යෙන් ඒකෙන් කරගන්න පුළුවන් උපරිම දේ කරගන්න. ටර්ම් ටෙස්ට් ලියනවා නම් ලියන්න. හරි. ලියනවා නම් ලියන්න නෙමෙයි ටර්ම් ටෙස්ට් අනිවාර්යෙන් ලියන්න. හරි. හැබැයි ඉතින් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් උදාහරණයක් විදිහට මේ පාර අයිලන්ඩ් ෆස්ට් එච් අක්කා ඔය බදාද දවස්වල නුවර මෙහෙ අඟහරුවාද වගේ කුරුණෑගල දාන්නේ බදාදනේ. ඒ බදාද දවස්වල දාපු හැම අමතර පන්තියකටම පුතේ ආවා. මට හොඳටම මතකයි. හරි. ඒ අක්කා නම් හැබැයි මුලින් ඉඳන් යම් මට්ටමකට හරි ඉස්කෝලේ ගියා. කියන්න තියෙන විශේෂම කතාව තමයි කොළඹ පළවෙනියා. හරි කොළඹ පළවෙනියා ලංකාවේ 6 වෙනියා. හරි ඒ දරුවා එකම ටර්ම් ටෙස්ට් එකකටවත් මං හිතන්නේ හරියට ලියලා තිබෙන්නේ නැහැ. හරි අන්තිම එකත් මිනිහා ලියන්නේ නැතුව ඉන්න ගිහිල්ලා මම කිව්ව උඹ අනිවාර්යෙන් ගිහිල්ලා ලියමන් ලියලා මට ලකුණු කියහන් කියලා. මොකද අපේ පන්තියේ හැමදාම වැඩිම ලකුණු ලිස්ට් එකේ වැඩියෙන් හිටියට අපි දන්නේ නැහැ ඉස්කෝලේ කොහොමද කියලා. ඒ කියන්නේ ඉස්කෝලේත් අර තියෙන තරගෙත් එක්ක කොහොමද කියලා. ඒක නිසා මමම කියලා තමයි පොරව ඉස්කෝලේ ආවේ පුතේ ටර්ම් ටෙස්ට් එක ලියන්නයි කියලා. හරි. ඒ කතාව මම මේ ඒ දරුවා ඉන්න තැනම අර දැන් මෙහෙ ඉන්න පැනල් එකේ වගේ එයත් එහෙ පැනල් එකේ ඉන්නවා. හරි. ඉතින් ඒ පන්තියේ ඉඳිද්දිම මම මේ කතාව කිව්වා. හරි කියන්න තියෙන්නේ මෙහෙමයි. හරි 180 කියන එක මත නම් පුතේ ඔය තමන්ග මේව කරන්න එපා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා නම් තවමත් ඉතින් ඉස්කෝලේ විදිහට ඉන්න. හරි ඊට පස්සේ ඔයාලට ඇඩ්මිෂන් සයින් කරන්න නෑ වගේ සීන් එකක් තියෙනවා නම් ටක් ගාලා එදාම අස්වීම ගන්න. අස්වීම ගන්න එක්සෑම් දාන්න එච්චරයි. කිසිදු වෙනසක් නෑ. එකම වෙනස මං හිතන්නේ රුපියල් 900ක් දුකෝද වැය වෙනවා සබ්ජෙක්ට් තුනට ගාස්තු. මං හිතන්නේ දැන් ඊට වඩා වැඩිද මන්දා ඒත් මහ ලොකු ගාණක් නෑ. හරි එක සබ්ජෙක්ට් එකකට 350යි ඉස්සර 300යි දැන් 350යිද මන්දා. හරි අන්න ඒක විතරයි කිසිම වෙනසක් නැහැ. අර ලීවිං එක පැත්තෙන් පොඩි අවුලක් තියෙනවා. එතකොට අර උසස් පෙළ දක්වා ඉස්කෝලේ ගියා කියලා නැහැ. හරි ඉතින් මං හරියට මෙඩිසින් යනවා නම් ඉංජිනේරින් යනවා නම් කවදා වෙනකන් ඉස්කෝලේ ගියාද ඌව අදාළ නැහනේ. හරි ඒ වගේම ඉස්කෝලේට එහෙම අයිතියකුත් නැහැ. ඕ ලෙවල් වෙනකන් විතරයි ආවේ කියලා දාන්න. මොකද ඔයා ඉස්කෝලෙන් අස්සම් කරන අයින් වෙන දවසක් තියෙනවනේ. හරි ඒ දවස් වෙනකන් අස්සම් කරලා දෙන්න එච්චර දෙයි එච්චරයි. හරි ඕක මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහර මේ ළමයින් වර පොඩි ළමයින් එහෙම බය කරනවලු මේ ප්‍රයිවට් කරොත් මේ මොනවද ප්‍රයිවට් කරද්දි ප්‍රැක්ටිකල් මොනවද ඒව සබ්මිට් කරලා තියෙන්න ඕනේ. හරි ඊට පස්සේ මොනවද මේ තව මොනවද ඒ ලෙවල් කරන්න පුළුවන් දේවතාවයි. හරි ඔය වගේ එක ඒවා කියලා. හරි මං කියන්නේ 180 වෙනුවෙන් නෙමෙයි Tamanට ප්‍රයෝජනවත් දේ ඉස්කෝලෙන් හොඳට උගන්වනවා නම් ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. හරි. ඕකේ. හරි. දැන් එහෙමනම් ඒ වැඩෙත් හරි එහෙමනම්